ගස් යට වැටිලා කුණු වෙලා අහක යන තරම් වාරයට කොස් හැදෙනවා නේද? ඒත් අවාරෙදි අපිට හිතෙනවා කොස් ටිකක් තිබුණා නම් කියලා. එහෙමද ඔයාලට? නැතිනම් සමහර ප්‍රදේශ තියෙනවා කොස් කියන දේ හොයා ගැනීමට අපහසුයි. ඒ පැතිවල අය මුදල් දීලා හරි කොස් ටිකක් කන්න අමතක කරන්නේ නැහැ. වාරෙදි වගේම අවාරෙදිත් අපට කොස් පරිභෝජනය කරන්න පුළුවන්. කොහොමද කියලා මම කියලා දෙන්නම්. මම මේ හරහා විශාල ආදායමකුත් ලබනවා. ඉතින් අපි මුලින්ම කොස් කපලා මදුළු ගහලා තීරු වලට කපා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ නටන උණු වතුර එකට මේ ටික දාලා බ්ලාන්ච් කිරීමක් කරනවා. ඒකට කියන්නේ බ්ලාන්ච් කරනවා කියලා. මේ විදිහට විනාඩි 3ක් හෝ 4ක් විතර තමයි අපි මේ විදිහට කොස් ටික දාලා ගන්න ඕනේ. ඒ විදිහට වතුර බේරගෙන අපි මේවා සිසිල් ඒ කියන්නේ අයිස් වතුර වලට දාලා තමයි ගන්නෙ. මොකද ඉන් එහාට තැම්බීමක් සිද්ධ වෙන්නේ නැති වෙන්නේ. ඒ විදිහට අපි සේරම ටික බා ගැනීමක් කරනවා. මේ සඳහා සුදුසුයි. දැන් මම අද නම් ටිකක් අරගෙන තියෙන නිසා මේ විදිහට කරා. නැතිනම් සුදු රෙදි කෑල්ලකට මදුළු සේරම දාලා හොඳට නටන උණු වතුරේ ගිල්ලලා තියෙනවා. ගිල්ලෙන්න තරම් වතුර ප්‍රමාණික බස්සලා විනාඩි 3-4ක් තියලා ගත්තා නම් අර එකපාරම කොස් මදුළු ටික එළියට ගන්න පුළුවන්. ඒ විදිහට අපි එළියට ගත්ත කොස් මදුළු තට්ටු වල අතුරලා හොඳට ඇතිවීමක් කරනවා. ඒ තට්ටු ඩිහයිඩ්‍රේට් මැෂින් එකකට දාලා අපි වියලා ගැනීමක් කරනවා. ඉතින් මේ සඳහා ක්‍රමානුකූලව හරි ක්‍රමවේදයකට කරන්න ඕන මේ දේවල්. ඉතින් අපි කරන්නේ හොඳට මේ තට්ටු වල අතුරලපු කොස් මදුළු හොඳට මැෂින් එකේ රඳවා ගැනීමක් කරන්නේ. මේ විදිහට රඳවා ගත්තාම ඔයාලට දැන් පේනවා තට්ටු කීපයකට මම කොස් මදුළු ටික අතුරලා හොඳට තට්ටු වල තට්ටු ටික මැෂින් එකේ අහුරා ගන්නවා. ඒ විදිහට අහුරාගෙන අපි සෙල්සියස් අංශක 50-60ත් අතර උෂ්ණත්වයේ පැය 12-18ක් අතර ප්‍රමාණයක් වියලා ගැනීමක් කරන්න ඕනේ. මොකද මේ කොස්වල තියෙන වතුර ප්‍රමාණය 100%ක්ම අයින් වෙන්න ඕනේ. කොස් මදුළු ඒ කියන්නේ නිසියාකාරව කල් තියා ගන්න නම්. ඉතින් මේ විදිහට හරි ක්‍රමවේදයකට අපි කරන්නේ වේලා ගන්න එක. ඔයාලටත් පුළුවන් මගෙන් ඇනවුම් කරන්න විජලිත කොස් ග්‍රෑම් 100 250 500 කිලෝ වැනි පැකට් වලින් ඔයාලට ලබා ගන්න පුළුවන්. මගේ WhatsApp අංකය තමයි 072 204 199 කියන WhatsApp අංකය හරහා මාව සම්බන්ධ කරගන්න. ඔබටත් අවශ්‍ය නම් විජලිත කොස් අපේ මෙලිගිනි ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මට කියන්න ඕනේ